අයිබෝවන් ඔයාලා විතාම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube නාලිකාවට. අද මම ඔයාලට කියලා දෙන්නේ ගිය සතියේ පාඩමේ දෙවෙනි කොටස. ඒ කියන්නේ perfect classic granny square එකක් රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකට පාට මාරු කරමින් කරගන්න විදිහ. මම මෙතනදී ටිප්ස් 7කින් ඔයාලට මේ perfect granny square එක පේලියෙන් පේලිය පාට මාරු කරලා ඉතාම පහසුවෙන් කරගන්න විදිහ කියලා දෙනවා. අපි බලමු මොනවාද ඒ ටිප්ස් කියලා. පළවෙනි ටිප් එක. ඔයාලගේ ක්ලැසික් ග්‍රැනි ස්ක්වයා එක හැම වෙලාවෙම චේන් රින් එකකින් තමයි පටන් ගන්න ඕන. එහෙම නැතුව මැජික් රින් එකකින් නෙමෙයි. ඒකට හේතුව මොකක්ද? ඔයාලා දැන හෝ නොදැන ඔයාලා මේ ක්‍රියේට් කරන්නේ එහෙම නැත්නම් ඔයාලා මේ ගොතන්නේ ෆැබ්‍රික් එහෙම නැත්නම් රෙදි පීස් එකක්. රෙද්දක් හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ ෆැබ්‍රික් එකක් හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. weaving, knitting and crocheting. ඒ කියන්නේ crochet කියලා කියන්නේ රෙද්දක් වියාගන්න තියෙන එක ක්‍රමයක්. weaving කියන්නේ මොකද්ද? ඔයාලා දැකලා ඇති සමහර විට අත්‍යන්ත්‍ර රෙදි වියනවා. අන්න එතනදි කරන්නේ weaving. අපි පොල්ලත්තක් වියද්දි කරන්නේ ඒත් weaving. weaving වලදි කරන්නේ දික් අතට පේලියට තියෙන නූල් පටවල් වලින් එකක් කැර එකක් නූල් ඔසවලා ඒ ඔසවපු නූල් වලට යටින් හරහට යන නූලක් දුවවන එක. knitting වලදි පාවිච්චි වෙන්නේ වෙනම ටෙක්නික් එකක්. ඔයාලා knitting දැකලා ඇති අපි අර කටු දෙකෙන් ගොතන්නේ. ඊළඟට ඔයාලා දන්නවා crochet වලදී අපි පාවිච්චි කරන්නේ වෙනස්ම ටෙක්නික් එකක්. දැන් මේ granny square එක කියන්නේ මේ විදිහට වියපු fabric piece එකක්. එතකොට මේ granny square එක අපි මේ විදිහටම තියාගන්න නැහැනේ. මේවා එකකට එකක් එකතු කරලා එක්ක අපි බෑග් එකක් හදනවා, බ්ලැන්කට් එකක් හදනවා, එහෙම නැත්නම් මේ ඇඳුමක් හදා ගන්නවා. අන්න එතකොට අපි මේ බෑග් එකක් හෝ ඇඳුමක් හෝ අඳිද්දී ඒක පාවිච්චි කරද්දී මේ granny square එක මෙන්න මෙහෙම ඇදෙනවා. මේ ඇදෙනකොට මේ ග්‍රැනී ස්ක්වයර් එකේ මෙන්න මේ මැදට තමයි වැඩිම පීඩනය එන්නේ. අන්න එතකොට මේ සිදුර ඇදිලා විශාල වෙලා අපේ මේ ග්‍රැනී ස්ක්වයර් එකේ සෙන්ටර් එක දුර්වල වෙන්න පුළුවන් නිසා තමයි අපි මැජික් රින් එකක් කරගන්නේ නැතුව මැජික් රින් එකේදී අපි නූල් පොටවල් දෙකක් වටේට තමයි මූලිකවම අපේ ගෙතුම් ටික කරගන්නේ. එතකොට ඒක ටිකක් ශක්තිමත් මදි. චේන් රින් එක කරගත්තාම අපි චේන්ස් කීපයක් ගොතනකොට ඊට වඩා ශක්තිමත් භාවයෙන් වැඩි. මැජික් රින් එක වගේ ඇදිලා මේ සිදුර විශාල වීමේ හැකියාව අඩුයි. අන්න ඒක නිසා තමයි අපි චේන් රින් එකකින් අපේ ග්‍රැනි ස්ක්වයර් එක පටන් ගන්න. ඒක තමයි අපේ පළවෙනි ටිප් එක. කරගෙන යන අතරේ බලමු අපි ඉතුරු ටිප්ස් හයත් මොනවද කියලා. අපි බලමු කොහොමද අපේ පර්ෆෙක්ට් ක්ලාසික් ග්‍රැනි ස්ක්වයර් එක පාට කිහිපයකින් කරගන්නේ කියලා. මම මේ විදිහට යාන් එක ඇඟිලි දෙක වටේ යටින් ක්‍රොස් වෙන විදිහට මෙන්න මෙහෙම පටලවලා ස්ලිප් නොට් එකක් කරගන්නවා. ඊට පස්සේ මම චේන් 4 කරගන්නවා. චේන් 1 2 3 4. දැන් ඔයාලට මතක ඇති මම මීට කලින් පාඩමේ ඒ කියන්නේ තනි පාටින් ග්‍රැනි ස්ක්වයර් එක කරගන්න හැටි කියලා දීපු පාඩමේ මම ඔයාලට කිව්වේ චේන් 3 වලින් ග්‍රැනි ස්ක්වයර් එක පටන් ගන්න කියලා. ඒකට හේතුව තමයි අපි සාම්ප්‍රදායික විදිහට ග්‍රැනි ස්ක්වයර් එක පටන් ගන්න චේන් 3 වලින්. නමුත් ඔයාලට මතක ඇති අපි අර ස්ටිච් මාර්ක් එකක් එහෙමත් දාලා තමයි නුපුරුදු කෙනෙක්ට පැටලෙන්න පුළුවන් නිසා අපේ ස්ලිප් ස්ටිච් එකත් එක්ක අපි මේ හදාගන්න රින් එක හරියට පැහැදිලිව අඳුනගත්තේ. පුරුදු කෙනෙක්ට නම් අඳුන ගන්න පුළුවන්. අන්න ඒක නිසා මම මෙතනදී චේන් 4 කරගෙන ටිකක් ලොකු රින් එකක් හදා ගන්නවා. අපි කරගත්තු පළවෙනි චේන් එකට මෙන්න මේ විදිහට ගෙතුම් කටු ඇතුල් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගෙන රින් එකක් හදා ගන්නවා. අපි දැන් මෙන්න මේ රින් එක මේ විදිහට ඇදලා බලපුවාම ඉතාලම පැහැදිලිව මේ මැද තියෙන රින් එක මැද තියෙන සිදුර අපිට පේනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා අපි මෙන්න මේ සිදුරට ග්‍රැනි ක්ලස්ටර්ස් එහෙම නැත්නම් ෂෙල්ස් කරගන්නවා කියලා. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ 3 සෙට්ස්. අපි අපේ පළවෙනි ෂෙල් එක පටන් ගන්නේ චේන් 3 වලින්. ඊළඟට මම ඔයාලට කියලා දුන්නේ නැහැනේ තාම අපිට ඉතාම පහසුවෙන් චේන් 4 කරගෙන මේ ලොකු සිදුරක් හදාගෙන ඒක වටේ ග්‍රැනි ක්ලස්ටර්ස් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි කලින් පාඩමේ චේන් 3 කළේ කියලා? ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමයේදී චේන් 3 වලින් ග්‍රැනි ස්ක්වයර් එක පටන් ගන්න කියලා. ඒ මොකද ග්‍රැනි ස්ක්වයර් එකේ මේ මැද සිදුර ඉතා විශාල වුණොත් ඒක කැතයි. දැන් මෙතනදී අපි හැබැයි හදාගත්තේ ඉතා විශාල සිදුරක්. මම මේ දෙවෙනි ටිප් එකෙන් ඔයාලට කියලා දෙනවා මේ විශාල සිදුර පුංචි කරගන්න විදිහ. ඔයාලා මෙන්න මේ අවසානයේදී සංගව ගන්න මෙන්න මේ yarn end එක තියෙනවනේ. මෙන්න මේ yarn end එක කවර් වෙන විදිහට ෂෙල්ස් එහෙම නැත්නම් ඩබල් ක්‍රොෂේ 3 සෙට්ස් කරගන්න. ඒක තමයි අපේ දෙවෙනි ටිප් එක. මේ ටිප් එකෙන් අපේ මේ සිදුර පුංචි කරගන්නේ කොහොමද කියන එක මම මේ රවුන්ඩ් එක අවසානයේදී ඔයාලට කියලා දෙන්නම්. අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහට තමයි අපි මේ කරගන්න චේන් 3 සලකන්නේ. දැන් A සෙට් එකේ එහෙම නැත්නම් A ෂෙල් එකේ
දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක. එහෙම නැත්නම් නියම ඩබල් ක්‍රොෂේ එකක් විදිහට අපි කරගන්න පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. අපි මුලින්ම කළේ චේන් 3 නේ. අපි එක ෂෙල් එකක් කරගත්තා. දැන් කෝණ එකට චේන් 2. ඊළඟට ඔයාලා හැම වෙලාවෙම මෙන්න මේ ආන් ටේල් එක මෙන්න මේ රින් එක වටේට මෙහෙම අල්ලගෙන ඉන්න. දැන් දෙවෙනි ෂෙල් එක. ඔයාලට පේනවා මම මේ ෂෙල්ස් කරගනිද්දි හැම වෙලාවෙම මේ නිදහස් යාන් කෙලවර අහුවෙන විදිහට තමයි මේ ෂෙල්ස් කරගන්නේ. ඇයි මං මේ නිදහස් යාන් කෙලවර අහුවෙන විදිහට ෂෙල්ස් කරගන්නේ කියලා මං ඔයාලට මේ රවුන්ඩ් එකේ අවසානයේදී කියලා දෙන්නම්. ඔයාලා දන්නවා මේ මුල්ලටත් චේන් 2 කරගෙන තව ෂෙල් එකයි ඊළඟ මුල්ලටත් චේන් 2 තව ෂෙල් එකක් අපි කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මම ෂෙල්ස් 4ක් කරගෙන තියෙන්නේ. ඒ වගේම මුළු 3ක් සම්පූර්ණ කරගෙන තියෙන්නේ. අවසාන මුල්ල මම සම්පූර්ණ කරගෙන නැහැ. අපි අර තනි පාටින් ග්‍රැනි ස්ක්වයර් එක කළද්දි චේන් 1 කරලා සිංගල් ක්‍රොෂේ එකකින්නේ මේ චේන් 3 වල මුදුනම චේන් එකට සම්බන්ධ කරගත්තේ. අපි එහෙම කළේ මම ඔයාලට කියලා දුන්නා මේ ග්‍රැනි ස්ක්වයර් එක ස්වභාවිකවම අපි ගොතාගෙන යන පැත්තට මේ මුළු ටික නැමෙන්න බලනවා කියලා. අන්න ඒක වළක්ව ගන්න අපි බලෙන් මේ මුල්ල අනිත් පැත්තට කරකවල හරවගත්තු එකක් තමයි අපි එතනදි කළේ. නමුත් මම මෙතනදී ඊළඟ රවුන්ඩ් එකට අලුත් පාටක යාන් එකක් දාන නිසා ඒක ඒ විදිහට කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම ඔයාලට මෙන්න මේ යාන් එන්ඩ් එක කවර් වෙන විදිහට ගොතා ගන්න කිව්වා මිසක් මම දෙවෙනි ටිප් එක සම්පූර්ණයෙන් කියලා දුන්නේ නැහැ. ඇයි එහෙම කරන්න කියලා දුන්නේ නැහැ. ඔයාලට පුළුවනි. මෙන්න මේ යාන් එන්ඩ් එක අර අපි මැජික් රින් එකේදී කළා වගේ මෙන්න මේ විදිහට ඇදලා මේ සිදුර පුංචි කරගන්න. දැන් අපිට වඩා පහසුවෙන් ෂෙල්ස් කරගන්න පුළුවන් විදිහට ලොකු සිදුරකුත් හදාගත්තා. අවසානයේදී ඒ සිදුර අපි පුංචි කරගත්තා. නමුත් දැන් ඔයාලා මේ යාන් එන්ඩ් එක කපලා අයින් කරන්න එපා. ඒකට හේතුව මම පස්වෙනි ටිප් එක කියලා දෙද්දි ඔයාලට කියලා දෙන්නම්. කැපුවට වරදක් නැහැ යාන් එන්ඩ් එක. නමුත් වඩා පහසුයි මුලදී කපන්න නැතුව අන්තිමේදී කපන එක. ඊළඟට තුන්වෙනි ටිප් එක. ඒ කියන්නේ මේ මුල්ල සම්පූර්ණ කරන විදිහ. මෙතනදිත් ඔයාලා මේ අනිත් මුළු සම්පූර්ණ කරගත්තා වගේ චේන් 2ම ගොතන්න. චේන් 2 ගොතලා ඔයාලට මතක ඇති ග්‍රැනි ස්ක්වයර් එකේ අවසාන රවුන්ඩ් එක අවසන් කරන්න මම ඔයාලට කියලා දුන්නා ඉන්විසිබල් ජොයින් එකක් කරන විදිහ. මම මෙතනදි කරගන්නෙත් අන්නේ ඉන්විසිබල් ජොයින් එකක්. මේ විදිහට යාන් එක අඟල් කීපයක් ඇදලා කපා ගන්න. කපලා මේ යාන් කෙලවර ඇදලා අයින් කරගන්න. දැන් මම අද ඔයාලට හතරවෙනි ටිප් එක විදිහට කියලා දෙන්නම් ඉන්විසිබල් ජොයින් එක අපේ ක්‍රොෂේ හුක් එකෙන් ඉතාම පහසුවෙන් කරගන්න විදිහට. මම හැම රවුන්ඩ් එකක්ම සම්පූර්ණ කරගන්නේ ඉතාම නීට් ෆිනිෂ් එකක් එන විදිහට මේ ඉන්විසිබල් ජොයින් එකෙන්. හැම රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකටම ඔයාලට ඉදිකටු හොයන්න අවශ්‍ය නැහැ දැන්. අපි මේ ඉන්විසිබල් ජොයින් එක කරගන්නේ මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට. එහෙම නැතුව චේන් 3 වල මුදුනට නෙමෙයි. අපි ක්‍රොෂේ හුක් එක අරගෙන මේ තියෙන්නේ චේන් 3, චේන් 1, 2, 3. මෙන්න මේක තමයි ඩබල් ක්‍රොෂේ එකේ මුදුනේ තියෙන චේන් එක. පිටිපස්ස පැත්තෙන් මෙන්න මේ ස්ටිච් එකට මෙන්න මේ යාන් පටවල් දෙකටම යටින් මම ක්‍රොෂේ හුක් එක ඇතුල් කරනවා. ඊට පස්සේ මෙන්න මේ කපාගත්තු යාන් කෙලවර මේ විදිහට හුක් එකේ පටලවලා අනික් පැත්තට ඇදලා ගන්නවා. ඉදි කට්ටෙන් ඇදලා ගත්ත විදිහටම. ඊළඟට මෙන්න මේ ඒ යාන් එක ඇවිල්ලා තියෙන මෙන්න මේ චේන් එකේ බැක් ලූප් එකට මම මෙන්න මේ විදිහට ගෙතුම් කටුව ඇතුල් කරලා ආපහු මේ පිටිපස්සට ඇදලා ගත්තු යාන් එක මෙන්න මේ විදිහට ගෙතුම් කටුවේ පටලවලා මෙන්න මෙහෙම පර්ෆෙක්ට් ෆිනිෂ් එකක් කරගන්නවා. දැන් මම තව දෙයක් කරනවා. මෙන්න මේක තමයි අපි අලුතින් හදාගත්තු ස්ටිච් එක. මම ඒ ස්ටිච් එකේ මේ පැත්තෙන් ගෙතුම් කටුව ඇතුල් කරලා මේ යාන් එක මෙන්න මෙහෙම ඒ ස්ටිච් එක මැදින් උඩට ඇදලා ගන්නවා.
එතකොට අපිට ඊළඟ රවුන්ඩ් එක ගොතාගෙන යද්දි මේ යාන්නෙන් එකත් අහුවෙන විදිහට ගොතාගෙන යන්න පුළුවන්. එතකොට අපිට මේක අමුතුවෙන් ඇතුළට වියා ගන්න අවශ්‍ය නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ 5 වෙනි ටිප් එක. මගේ මීට කලින් වීඩියෝ එකේ කියන්නේ තනි පාටින් ක්ලාසික් ග්‍රැනි ස්ක්වයර් එක කරන වීඩියෝ එක බලපු ඔයාලට මේක අලුත් දෙයක් නෙමෙයි. අපි මේ ගොතපු ග්‍රැනි ස්ක්වයර් එක අනික් පැත්ත හරව ගන්නවා. ඊළඟ රවුන්ඩ් එකේ කියන්නේ දෙවෙනි රවුන්ඩ් එක ගොතන්නේ අනික් අතට. ග්‍රැනි ස්ක්වයර් එක අනික් පැත්තට හරව ගත්තට පස්සේ. ඔයාලට මම තනි පාට ග්‍රැනි ස්ක්වයර් එක කරද්දි කියලා දීපු විදිහටම මෙතනදිත් අපි හැම රවුන්ඩ් එකකටම පස්සේ ග්‍රැනි ස්ක්වයර් එක අනික් පැත්තට හරවලා අනික් පැත්තට ගොතාගෙන යන්නේ අර මුල්ල එකම පැත්තට හැරිලා වොන්කි එජස් එන එක වළක්වන්නම තමයි. මම ඔයාලට කිව්වා මේ යාන්නෙන් එක කපා ගන්න එපා. ඒක මම පස්වෙනි ටිප් එකේදී කියලා දෙන්නම් කියලා. මෙහිම අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ඔයාලට දැන් අනිත් පැත්ත හරවලා තියෙන කියලා පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ යාන්නෙන් එක යටපැත්තේ තිබිච්ච එක දැන් මේ උඩ පැත්තට ඇවිත් පේන නිසා. තව රවුමක් දෙකක් යද්දි මම ඒක තව පැහැදිලි කරලා දෙන්නම්. 6 වෙනි ටිප් එක තමයි ඊළඟ රවුන්ඩ් එක පටන් ගන්නෙ අලුත් කෝණ එකකින්. මේ තියෙන අපි පළවෙනි රවුන්ඩ් එක අවසන් කරපු කෝණ එක. මේ ඊට යාබද කෝණයකින් පටන් ගත්තා නම් අපිට වැඩි ලේසි. අලුත් කෝණයකින් තමයි පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට කෝණයකට ගෙතුම් කටු ඇතුල් කරලා මම තව අලුත් පාටක යාන් එකක් මේ විදිහට අරගෙන මෙන්න මෙහෙම ලූප් එකක් ඇදලා ගන්නවා. ඊට පස්සේ මේ යාන් එකට උඩින් මේ යාන් ටේල් එක එන විදිහට මෙන්න මේ විදිහට දාගන්නවා. මෙන්න මේ යාන් ටේල් එක මේ යාන් එක ක්‍රොස් වෙන විදිහට දාගෙන ටිකක් තදින් මෙන්න මේ විදිහට අල්ලගෙන ලූප් එකක් ඇදලා ගන්නවා. දැන් මම අලුත් යාන් එක අපේ ග්‍රැනි ස්ක්වයර් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මම තව චේන්ස් දෙකක් කරනවා. ඊළඟට මම හදන්නේ ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. මම මෙන්න මේ විදිහට යාන් එක ගෙතුම් කටුවේ පටලවලා මෙන්න මේ නිදහස් යාන් එන්ඩ් එකත් කවර් වෙන විදිහට ලූප් එකක් ඇදලා ගන්නවා. ඊළඟට මම මේ නිදහස් යාන් එන්ඩ් එක මෙන්න මේ විදිහට යාන් එකේ පටලවලා ඒකත් එක්කම තමයි ඊළඟ ලූප් එක ඇදලා ගන්නෙ. සාමාන්‍ය ඩබල් ක්‍රොෂේ එකකදී වගේ ලූප්ස් දෙකක් ඇතුලෙන් එක ලූප් එකක් ඇදලා ගන්නවා. ඊළඟට අර යාන් එන්ඩ් එක අතෑරලා ඉතුරු ලූප්ස් දෙක ඇතුලෙන් තව ලූප් එකක් ඇදලා ගන්නවා. මම මෙතනදි කළේ අපේ ඒ යාන් එන්ඩ් එක අහුවෙන විදිහට ඩබල් ක්‍රොෂේ එක කරගත්තු එක. මොකද මේ යාන් එක අලුතෙන් සම්බන්ධ කරගත්තේ. ඒක නිසා මම කරගන්න ඩබල් ක්‍රොෂේ දෙකටම යාන් එන්ඩ් එක අහුවෙන විදිහට තමයි මම කරගන්නේ. අපි බලමු ඊළඟ ඩබල් ක්‍රොෂේ එකත්. යාන් එක ගෙතුම් කටුවේ පටලවලා ඒ නිදහස් යාන් එන්ඩ් එක කවර් වෙන විදිහට ලූප් එකක් ඇදලා ගන්නවා. ඊළඟට ඒ යාන් එන්ඩ් එකත් අහුවෙන විදිහටම යාන් එන්ඩ් එක වර්කින් යාන් එකේ පටලවලා ලූප්ස් දෙකක් ඇතුලෙන් ලූප් එකක් ඇදලා ගන්නවා. ඊට පස්සේ කලින් කළා වගේ එතනින් එහාට යාන් එක අතෑරලා ඉතුරු ලූප්ස් දෙක ඇතුලෙන් ලූප් එකක් ඇදලා ගන්නවා. ඩබල් ක්‍රොෂේ එකේ අවසාන ලූප් එක ඇදලා ගනිද්දී අර යාන් එන්ඩ් එක අහුවෙන්න ඇදලා ගන්න නැත්තේ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට ඒ යාන් එක ආවම චුට්ටක් නීට් නැති ගතියක් එනවා ඒක නිසා. දැන් අපිට මේ යාන් එන්ඩ් එක ඕනනම් මෙතනින් කපලා අයින් කරගන්න පුළුවන්. ඊළඟට මම මෙන්න මේ යාන් ටේල් එක අහුවෙන විදිහට ඊළඟ කෝණයක සම්පූර්ණ කරගන්නවා. ඔයාලා දන්නවා කෝණයක සම්පූර්ණ කරගන්නේ එක ෂෙල් එකක් මම ගොතා ගන්නවා. මේ යාන් ටේල් එක කවර් වෙන විදිහට ඊට පස්සේ කෝණයකට චේන් 2 තව ෂෙල් එකක් ඩබල් ක්‍රොෂේ එකයි දෙකයි තුනයි. දැන් අපිට පුළුවනි මෙන්න මේ යාන් ටේල් එකත් කපලා අයින් කරගන්න. ඔයාලට අවසානයේදී කපලා අයින් කරගන්නත් පුළුවන්. මම ඔයාලට වඩා පැහැදිලි වෙන්න මෙතනදිම කපලා ඉවත් කරලා පෙන්නනවා. මම මේ සුදු පාටින් දෙවෙනි රවුම ගොතන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඔයාලට පැහැදිලි කළේ මම ඔයාලට කියලා දෙන 7 වෙනි ටිප් එක. අපි අලුතෙන් ජොයින් කරන යාන් එකේ යාන් එන්ඩ් එකයි කලින් රවුම ඉතුරු වෙච්ච යාන් එන්ඩ් එකයි ගොතන ගමම්ම කවර් කරගන්න එක. එතකොට ගෙතුම අවසන් කරලා ඉදි කට්ටෙන් මහගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ග්‍රැනි ස්ක්වයර් එකක් කරගන්න කෙනෙක්ට තියෙන එක්තරා විදියක හිස රදයක් තමයි මේ යාන් එන්ඩ්ස් ඉතුරු වෙන එක. අන්න ඒක තමයි අපි මේ ටිප් එකෙන් කවර් කරගත්තේ. ඔයාලට පේනවා දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ අවසාන කෝණ එකේ අවසාන ෂෙල් එක කරගන්න. මම මේ වීඩියෝ එකේදී වැඩිපුරම ફોකස් කළේ මම අර ඔයාලට කියපු පාට මාරු කරලා පහසුවෙන් ග්‍රැනි ස්ක්වයර් එකක් කරගන්න අවශ්‍ය මේ ටිප්ස් 7 පැහැදිලි කරලා දෙන එක. තනි පාටින් ක්ලාසික් ග්‍රැනි ස්ක්වයර් එකක් කරගන්න විදිය තව සවිස්තරාත්මකව දැනගන්න ඕනි නම් මම උඩ කාඩ් එකක් දාලා තියන්නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. දැන් ඔයාලට පේනවා මේ අපි ඉතුරු කරගත්තු පළවෙනි යාන් එන්ඩ් එක ඇරුණාම මේක මම අවසානට කපා ගන්න ඉතුරු කරගත්තේ වෙන කිසිම යාන් එන්ඩ්
එකක් අපිට ව්‍යාගන්න ඉතුරු වෙලා නැහැ. මං කලිනුත් කියපු විදිහට ඒක තමයි මං කියලා දීපු 7 වෙනි ටිප් එක. අපි ගොතන ගමම්ම යාන්නෙන්සුත් අහුවෙන විදිහට ගොතා ගන්න එක. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ දෙවෙනි රවුමේ මුල්ල සම්පූර්ණ කරගන්න. කලින් වගේම චේන් 2 කරලා ඉන්විසිබල් ජොයින් එක කරගන්න විදිහ අපි බලමු. ඔයාලට ටිකක් පුරුදු වෙන්න මම ඒකත් පෙන්නන්නම්. මේ චේන් 3 පළවෙනි ඩබල් ක්‍රොෂේ එකේ මුදුනෙන් මෙන්න මේ විදිහට ගෙතුම් කටුව ඇතුල් කරනවා පිටිපස්සෙන්. ඊට පස්සේ මේ කපාගත්තු යාන් එන්ඩ් එක හුක් එකේ මෙහෙම පටලවලා මේ පැත්තට ඇදලා ගන්නවා. ඊට පස්සේ මේ යාන් එක ඇවිල්ලා තියෙන මෙන්න මේ චේන් එකෙන් ගෙතුම් කටුව බැක් ලූප් එකට, ඒ කියන්නේ පිටිපස්සේ ලූප් එකට යටින් මෙන්න මේ විදිහට ඇතුල් කරලා මේ චේන් එක මැදින් උඩට ගන්නවා. මෙන්න මේ විදිහට මේ ලූප් එක මෙන්න මේ විදිහට මේ යාන් කොටස පිටිපස්සට ඇදලා ගන්නවා. ඊට පස්සේ අපිට මේක තද කරන්න පුළුවන්. දැන් මේ යාන් එක එළියට ඇවිත් තියෙන චේන් එකට කලින් චේන් එක තමයි අපි අලුතෙන් කරගත්තේ. අන්නේ චේන් එක ඇතුලින් ගෙතුම් කටුව දාලා මේ යාන් එක නැවතත් උඩට ඇදලා ගන්නවා. මේ චේන් එක මැදින් උඩට එන විදිහට. ඊළඟට තියෙන්නේ ආපහු ග්‍රැනි ස්ක්වයර් එක අනිත් පැත්ත හරව ගන්න. දැන් ඔයාලට පේනවා මුලින් අපි මේ නිදහස් යාන් කෙලවර යටට හිටින්න තමයි පළවෙනි රවුම ගොතාගත්තේ. දෙවෙනි රවුම ගොතාගත්තේ නිදහස් යාන් කෙලවර උඩට හිටින්න. ඒ කියන්නේ මෙන්න මේ යාන් එක උඩ පැත්තට හිටින විදිහට තමයි දෙවෙනි රවුම. දැන් තුන්වෙනි රවුම ආයෙ ගොතාගන්නේ ඒ යාන් කෙලවර යට පැත්තට හිටින විදිහට. අන්නේ ක්‍රමයට අපිට හදිස්සිය පැටලුනොත් ගොතා ගන්න හරව ගන්න ඕන පැත්ත තීරණය කරන්න ලේසි. ඒ නිසයි මං ඒ නිදහස් යාන් කෙලවර මුලදී කපා ගන්න එපා කියලා ඔයාලට කිව්වේ. දැන් මම මෙන්න මේ කෝණයකට ගෙතුම් කටුව ඇතුල් කරලා මම තව අලුත් යාන් එකක් සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට අඟල් 3-4ක් මේ නිදහස් යාන් කෙලවර එන විදිහට මෙන්න මෙහෙම ලූප් එකක් ඇදලා අරගෙන මේ යාන් එකට උඩින් නිදහස් යාන් කෙලවර අර කලින් කළා වගේ ක්‍රොස් කරගෙන ස්ලිප් ස්ටිච් එකකින් මෙන්න මේ වගේ මම මේ කෙලවරට අලුත් යාන් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ තව චේන් දෙකක් ගොතනවා. ඊට පස්සේ අපි ඩබල් ක්‍රොෂේ කරගනිද්දි මේ යාන් එක කවර් වෙන විදිහට මෙන්න මෙහෙම ලූප් එකක් ඇදලා අරන් ඊළඟ ලූප් එක විදිහට මේ යාන් පටවල් දෙකම පළවෙනි ලූප් දෙක ඇතුලේ යාන් පටවල් දෙකම ඇදලා ගන්නවා. ඊට පස්සේ මේක අතෑරලා මෙන්න මේ විදිහට ඊළඟ ලූප් දෙක ඇතුලේ යාන් එකක් ඇදලා ගන්නවා. අපි මේ මුදුනට මේ යාන් එක අහු වෙන විදිහට ලූප් එකක් ඇදලා ගන්නේ නැත්තේ මේ මුදුන නීට් නැති වෙන නිසා කියලා මම ඔයාලට කලිනුත් කියලා දුන්නා. ඊළඟ ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. මෙන්න මේ විදිහට ලූප් එකක් ඇදලා අරන් හරි. දැන් අපි නිදහස් යාන් කෙලවර අතාරිනවා. නිදහස් යාන් කෙලවරත් අහු වෙන විදිහට පළවෙනි ලූප් එක ඇදලා ගන්නවා. දැන් නිදහස් යාන් කෙලවර අතෑරලා අපිට ඒක අවශ්‍ය නම් කපලා දා ගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අපේ ෂෙල් එක සම්පූර්ණ කරගන්නවා. ඊළඟට චේන් 2 ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ නිදහස් යාන් කෙලවර කපලා දා ගන්නවා. ඔයාලා ගොතලා ඉවර වෙලා ඒ එක සැරේම නිදහස් යාන් කෙලවර වල ටික කපලා දාගත්තත් කමක් නැහැ. රවුන්ඩ් 3 වලදී ඔයාලා දන්නවා මෙන්න මෙතන මැදත් අපිට සිදුරක් හම්බ වෙනවා. අපි ඒකටත් ෂෙල් එකක් කරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ යාන් කෙලවරත් අහු වෙන විදිහට මේ කෝණ එකත් අපි කරගන්නවා. ෂෙල්ස් දෙකයි ෂෙල්ස් දෙක මැදට චේන් 2. දැන් ඔයාලට පේනවා අපි මේකෙදි ගොතාගෙන යන්නේ රවුන්ඩ් 2 කරපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඔයාලට මම පළවෙනි ඒ කියන්නේ තනි පාටින් ක්ලාසික් ග්‍රැනි ස්ක්වයර් එක කරද්දි කියලා දුන්නා. අපේ වොන්කි කෝනර්ස් ඒ කියන්නේ ඇම්බරිච්චි කැරකිච්චි කෝනර්ස් එන එක වළක්ව ගන්න තමයි අපි මේ අනිත් පැත්තට ගොතාගෙන යන්නේ කියලා. ඔයාලට
මේ යාන් එක මෙතනදී කපලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ යාන් එක තව ටිකක් දිගට තියෙන නිසා මේක මේ කලින් රවුන්ඩ් එකේ යාන් එකනේ. මේ පාටමනේ. ඒක නිසා මේක මෙන්න මෙහෙම මෙතෙන්ට අරන් ආවයි කියලා වෙනසක් පේන්නේ නැති නිසා ඔයාලට මෙන්න මේ ෂෙල් එක ගොතා ගනිද්දිත් මේ යාන් එක මෙතෙන්ට අරන් ඇවිල්ලා ඒක කවර් වෙන විදිහට ගොතා ගන්නත් පුළුවන්. අපි එහෙම කරලා බලමුකෝ. දැන් ඔයාලට ඕන මේ යාන් කොටස කපලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි කෝණයක කරන්නේ ආපහු ෂෙල් එකයි මුල්ලට ආපහු චේන් 2 ආපහු ෂෙල් එකක්. හොඳයි දැන් අපි බලමු මේ රවුමත් අර විදිහටම තමයි අවසන් කරගන්නේ. මේ රවුමත් අවසන් කරනකොට අපි බලමු. මේ කෝණයකෙත් අවසාන ෂෙල් එක කරගෙන මම මේ රවුන්ඩ් එක අවසන් කරගන්නවා. දැන් ඔයාලා දන්නවා අපි චේන් 2 කරගෙන අර විදිහටම ඉන්විසිබල් ජොයින් එක කරගන්නවා. ඉන්විසිබල් ජොයින් එක කරගනිද්දී ඔයාලට පුළුවන් අර මම කියලා දීපු විදිහට මෙතනදිත් අපේ ක්‍රොෂේ හුක් එක පාවිච්චි කරලා ඒක ඉතාම පහසුවෙන් කරගන්න. දැන් හිතන්නකෝ ඔයාලා මෙන්න මේ ප්‍රමාණයට ගොතලා. ඒ කියන්නේ රවුන්ඩ්ස් 3ක් ගොතලා ඔයාලා මේක නවත්තලා පස්සේ වෙලාවක ආපහු පටන් ගන්නවා. දැන් මම ඔයාලට කියලා දීලා තියෙනවානේ මෙන්න මෙතන මේ මුල්ල ෆිනිෂ් කළාට පස්සේ ගෙතුම අනික් පැත්ත හරවලා වෙන මුල්ලකින් පටන් ගන්න කියලා ඊළඟ රවුන්ඩ් එක. එතකොට ඔයාලට හදිසියෙවත් මේ පැත්ත මොකද්ද කියලා මාරු වුණොත් ඔයාලට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. අපි පළවෙනි රවුන්ඩ් එක ගෙතුවේ මේ යාන් කෙළවර යටට හිටින්න. දෙවෙනි රවුන්ඩ් එක ගෙතුවේ අනිත් පැත්ත හරවලා ඒ යාන් එක මේ යාන් කෙළවර උඩට හිටින්න. තුන්වෙනි රවුම ගෙතුවේ ආයේ යාන් එක යටට හිටින්න. හතරවෙනි රවුම අපි ගොතන්න ඕනේ ආයේ යාන් එක උඩට හිටින්න. අන්න ඒ විදිහට ඔයාලට අපි අලුත් රවුන්ඩ් එක ගොතද්දි ග්‍රැනි ස්ක්වයර් එක තියාගන්න ඕනේ. හරව ගන්න ඕනේ පැත්ත ගැන අදහසක් ගන්න පුළුවන්. දැන් මම අලුත් රවුන්ඩ් එකට මෙන්න මේ විදිහට අලුත් පාටක් ඇතුල් කරගන්නවා. මේ යාන් කෙළවර අහු වෙන විදිහට මෙහෙම ලූප් එකක් ඇදලා ගන්නවා. මේ යාන් පටත් අහු වෙන විදිහට තව ලූප් එකක් ඇදලා ගන්නවා. ඒ යාන් පට අතෑරලා එක ලූප් එකක් ඇදලා ගන්නවා. දැන් ඔයාලට පේනවා කලින් අපි තනි පාට ග්‍රැනි ස්ක්වයර් කරලා ඉගෙන ගත්තා වගේ මෙතන හතරවෙනි රවුමේ සිදුරු දෙකක් තියෙනවා. අපි මේ සිදුරු දෙකටම ෂෙල්ස් කරගන්න ඕනේ. ඔයාලට සමහර විට හිතෙනවා ඇති මේ ක්‍රමයට කරගන්නකොට පාට මාරු කරලා, ඒ කියන්නේ මම කියලා දෙන ක්‍රමයට කරගන්නකොට පාට මාරු කරලා ග්‍රැනි ස්ක්වයර්ස් කරගන්න එක වඩා ලේසියි කියලා නේද? සමහර අයට එහෙම හිතෙනවා ඇති. ඔව් ඒකේ එහෙම ඇත්තකුත් තියෙනවා. මොකද කෝණයක ගොතන විදිහ අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නෑනේ. චේන් 2ම තමයි ගොතන්නේ. චේන් 1 ගොතලා සිංගල් ක්‍රොෂේ කරන එක සමහරට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටිකක් මතක තියාගන්න අමාරුයි කියලා. එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් පාට මාරු කරලා ගොතද්දී එකම විදිහට චේන් 2 මනේ අපි කෝණයකට කරන්නේ. ඒක මතක තියාගන්න ලේසියි කියලා. ඒ වගේම ඔයාලා පාට මාරු කරමින් මේ විදිහට ග්‍රැනි ස්ක්වයර් එකක් කරගනිද්දී ඔයාලට අවශ්‍ය නම් පේලි කීපයක් එකම පාටින් ගොතා ගන්න පුළුවන්. මං කිව්වේ තරමක් ලොකු ග්‍රැනි ස්ක්වයර් එකක් එහෙම කරනවා නම් අන්න එතකොට අපි එකම පාටින් කරන පේලිවලදී කෝණ එක කරගන්නේ අර මං කලින් කියලා දීපු විදිහට. චේන් 1 කරලා සිංගල් ක්‍රොෂේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ආයෙ ගොතාගෙන යනවා. එකම පාටින් ඔයාලට අවශ්‍ය පේලි ගාණක් ගොතා ගත්තට පස්සේ මං අද කියලා දීපු ක්‍රමයට ඉන්විසිබල් ජොයින් එකෙන් කෝණ එක අවසන් කරලා අලුත් පාටක් සම්බන්ධ කරගන්න. දැන් ඔයාලට පේනවා මේක මගේ ග්‍රැනි ස්ක්වයර් එකේ හතරවෙනි රවුන්ඩ් එක. එතකොට මම මෙතනින් එහාට තව රවුන්ඩ්ස් කරගන්නේ නැති නිසා මම කෙලින්ම යාන් නීඩල් එකම පාවිච්චි කරලා මෙතනදී මේ රවුන්ඩ් එක ෆිනිෂ් කරගන්නවා. ඒ කියන්නේ අපේ ඉන්විසිබල් ජොයින් එක කරගන්නවා.
දැන් මම මෙතනදි මේ අලුතෙන් කරගත්තු ස්ටිච් එක මැදින් අපේ යාන් කෙරවල උඩට ගන්නෙ නැහැ. මොකද මම මෙතනින් එහාට ගොතා ගන්නේ නැති නිසා. මම ඒ වෙනුවට කරන්නේ මේක කීප පාරක් ඇතුළට වියලා අපේ යාන් කෙරවල සඟව ගන්න එක. මම යාන් එක මෙන්න මේ විදිහට ෂෙල් එකක් දිගේ පහළට අරගෙන මේ ෂෙල් එක පාමුලින් යාන් එක මේ පැත්තට ගන්නවා. ඊට පස්සේ එක යාන් පටක් වගේ පන්නලා මම ආපහු අනික් අතට ටිකක් දුර වියා ගන්නවා. දැන් අපිට පුළුවන් අපේ යාන් එක කපා ගන්න. මෙහෙම යාන් එක චුට්ටක් ඇදලා කපා ගන්න. දැන් අපිට පුළුවන් අපි ඉතුරු කරගත්තු මෙන්න මේ යාන් එකත් කපලා අයින් කරගන්න. මම ඔයාලට අපේ කලින් තනි පාට ග්‍රැනි ස්ක්වයර් එක කරද්දිත් කියලා දුන්නා මේක. මෙහෙම ගොතලා ඉවර වුණාට පස්සේ මෙහෙම නිකන් වට්ටියක් වගේ තිබුණාට ඔයාලා කලබල වෙන්න එපා. ඒ අපි ගොතද්දි මෙහෙම මෙන්න මේ විදිහට මේ එන්ස් වලින් නමාගෙන ගොතපු නිසා මේ එක එක විදිහටනේ අපි අල්ලගන්නේ. මේක මෙන්න මේ විදිහට මුළු හතරෙන් අල්ලලා ඇද්දම එතනින් එහාට පර්ෆෙක්ට් විදිහට අපේ ග්‍රැනි ස්ක්වයර් එක තියෙනවා. මේ තියෙන්නේ අපි පාට කීපකින් කරගත්තු පර්ෆෙක්ට් ක්ලාසික් ග්‍රැනි ස්ක්වයර් එක. ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.